අද අපි බලන්න යන්නේ 1997 වර්ෂයේ නිකුත් වුණ ලොලිටා කියන ලස්සන චිත්‍රපටය ගැනයි. ඉතින් මේ චිත්‍රපටය පටන් ගන්නේ හම්බර්ට් කියන චරිතයෙන්. මේ පුද්ගලයා මැදි වයසත් පහු කරමින් ඉන්න ප්‍රංශ භාෂාව උගන්වන ගුරුවරයෙක්. කතාව පටන් ගන්නේ හම්බර්ට් කාර් එකක් ඩ්‍රයිව් කරන තැනින්. ඔහුගේ අතක ලේ තැවරුණ කොණ්ඩ කටුවක් තියෙනවා. සීට් එකේ පිස්ටල් එකක් තියෙනවා. හම්බර්ට් කාර් එක ඩ්‍රයිව් කරන්න හොඳ සිහියෙන් නෙවෙයි කියලා පේනවා. මේ විදිහට කාර් එක ඩ්‍රයිව් කරන අතරේ හම්බර්ට් එයා ගොඩාක් ආදරය කරපු කෙල්ලෝ මතක් වෙනවා. එයාට තමයි ලොලිටා කියන්නේ. හම්බර්ට් ලොලිටා එක්ක මේ තරම් බැඳෙන්න හේතුවත් අතීත සිද්ධියක්. මේ කියන අතීත සිද්ධිය වෙනකොට හම්බර්ට් අවුරුදු 14ක් විතර ඇති. මේ වයසේදී හම්බර්ට් ඇනබල් කියලා ගෑනු ළමෙක්ට ආදරය කරනවා. මේ දෙන්න ගොඩාක් ආදරෙන් ඉද්දී නොහිතපු විදියට ඇනබල් දරුණු ලෙඩකින් ජීවිතය අතහැරලා යනවා. ඉතින් හම්බර්ට්ගේ හිතේ මේ ඇනබල්ගේ රූපේ තදින්ම ඇඳිලා තියෙනවා. එයා මුළු ජීවිත කාලෙම ඇනබල් වගේ කෙනෙක්ව හොයනවා. ඉතින් ඇනබල්ගේ සිද්ධිය හම්බර්ට් පොඩි කාලේ සිද්ධ වුණු දෙයක්. ඔහොම ජීවිතේ ගෙවිලා අවුරුදු ගානකට පස්සේ හම්බර්ට් ඇමරිකාවේ ඉස්කෝලේ එකකට පත්වීමක් ලැබෙනවා. ඒ හින්දා හම්බර්ට් ඔහුගේ අංකල්ගේ ගෙදර නවතින්න හිතනවා. ඒත් හදිසියෙ මේ ගෙදර ගින්නකින් විනාශ වෙනවා. මේ වෙලාවේ තමයි චාර්ලට් කියන කාන්තාව හම්බර්ට්ට නවතින්න තැනක් දෙන්න කැමති වෙන්නේ. ඉතින් චාර්ලට්ගේ හස්බන්ඩ් නැහැ. හම්බර්ට් ප්‍රංශ භාෂාව උගන්වන ගුරුවරයෙක් කියලා දැනගත්තාම චාර්ලට් කියනවා මමත් ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා කියලා. මේ කතාවෙන් නම් තේරෙන්නේ චාර්ලට් හම්බර්ට්ව දැලේ දාගන්න හදනවා කියලයි. ඉතින් චාර්ලට් හම්බර්ට්ට ගේ පෙන්නනවා. ඒත් ඔහුට ඒ තැන ගැන කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. හම්බර්ට් ඉක්මනින් මෙතනින් යන්න හදනවා. ඔන්න ඒ වෙලාවේ තමයි හම්බර්ට් එයාව දකින්නේ. ඒ දැකපු දෙයින් හම්බර්ට්ට උන් හිටි තැන් අමතක වෙනවා. ලොලිටාගේ ඒ ඉරියව් හම්බර්ට්ව පිස්සු වට්ටනවා. ඒ කෙල්ලගේ ලස්සන හිනාවට හම්බර්ට්ගේ මුළු හිතම එකතැන නතර වෙනවා. කිසිම කතාවක් නැතුව හම්බර්ට් මේ ගෙදර නවතන් ගන්නවා. දැන් හම්බර්ට්ගේ මුළු ලෝකෙම වෙන්නේ ලොලිටා. හැම වෙලාවෙම ලොලිටා දිහා බලාගෙන ඉන්න හම්බර්ට් ඕනි. ලොලිටත් හම්බර්ට් ළඟම ගැවසෙනවා. මේ කෙල්ලගේ හැසිරීම, කතාබහ, දඟකාරකම හම්බර්ට්ගේ හැඟීම අවුස්සනවා. ඉතින් මේ විදිහට ලොලිටා හම්බර්ට්ගේ කාමරයට එන යන එක චාර්ලට් දකිනවා. චාර්ලට් හිතන්නේ ලොලිටා හම්බර්ට්ගේ වැඩවලට ඩිස්ටර්බ් කරනවා කියලා. හැබැයි හම්බර්ට් කියනවා නෑ එහෙම නෑ කියලා. ලොලිටාගේ දඟ වැඩ හින්දා හම්බර්ට්ගේ වැඩවලට කරදරයි කියලා හිතලා චාර්ලට් ලොලිටාව කැම්පින් යවන්න තීරණය කරනවා. ඉතින් හම්බර්ට් අම්මට කේලම් කිව්වා කියලා හිතන ලොලිටා හම්බර්ට් එක්ක රණ්ඩු වෙනවා. ලොලිටා යන දවසේ හම්බර්ට් ජනේලෙන් ඇය දිහා බලාගෙන ඉන්නවා. ලොලිටා මේක දකිනවා. ඇය එකපාරටම ගේ ඇතුළට දුවගෙන ඇවිත් හම්බර්ට්ගේ ඇඟට පැනලා එයාව බදාගෙන කිස් එකක් දෙනවා. ලොලිටා මේ සමුදීපු විදිහත් එක්ක හම්බර්ට් පිස්සු වැටෙනවා. ඔහු ලොලිටාගේ කාමරයට ගිහින් ඇයගේ ඇඳුම් බිඳින්න ගන්න. මේ වෙලාවේ කාන්තාවක් ඇවිත් හම්බර්ට්ට ලියුමක් දෙනවා. මේ ලියුම ලොලිටාගේ අම්මගෙන්, චාර්ලට්ගෙන්. ඇය හම්බර්ට්ට ආදරය කරනවා කියලා මේ ලියුම ලියලා තියෙනවා. ඉතින් ඇය හම්බර්ට්ට කියලා තියෙනවා ඔයා මට අකමැති නම් මම එද්දි ගෙදර ඉන්න එපා. ගෙදරින් යන්න කියලා. මම එනකොට ඔයා ගෙදර ඉන්නවා කියන්නේ ඔයා මට කැමතියි කියන එක. ඉතින් ලොලිටාව අත්හරින්න බැරි හින්දා හම්බර්ට් ගෙදරින් නොයා ඉන්නවා. හම්බර්ට්ට චාර්ලට්ව මැරි කරන්න වෙනවා. ඔහොම ඉදි දවසක් හම්බර්ට් ගෙදර එද්දි චාර්ලට් හොඳටම අඬනවා. චාර්ලට් හම්බර්ට්ගේ දිනපොත හොයාගෙන. ඒකේ ඔහු චාර්ලට් ගැන ලියලා තියෙන්නේ ඇය කැත මහත වැස්සියෙක් වගේ කියලා. ඒ වගේම ලොලිටා ගැන හම්බර්ට්ගේ හිතේ තිබුණ හැඟීම් සේරම මේ දිනපොතේ ලියලා තියෙනවා. චාර්ලට් ඔහුට ළමා අපයෝජකයා කියලා බනිනවා. වහාම මේ ගෙදරින් ඵලයන් කියලා කියනවා. ආයේ කවදාවත් ලොලිටාගේ ඇස් දෙකට පේන්න එන්න එපා කියනවා. හම්බර්ට් කියනවා මේක මේ මන් ලියන කතාවක්. මේක ඇත්ත නෙවෙයි. අපි ඩ්‍රින්ක් එකක් ගන්න ගමන් මේ ගැන කතා කරමු කියලා ෂේප් කරගන්න හදනවා. ඉතින් හම්බර්ට් විස්කි ලෑස්ති කරන අතරේ කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් කියවෙන්නේ චාර්ලට් පාරේ මැරිලා කියලායි. හම්බර්ට් ඉක්මනට එළියට යනවා. එතන පාරේ චාර්ලට්ගේ පණ නැති මල සිරුර තියෙනවා. චාර්ලට් ලියුම් වගේක් තැපැල් කරන්න යද්දී හැප්පුණා කියලා පොඩි දරුවෙක් හම්බර්ට්ට ලියුම් වගේක් දෙනවා. මේ සිද්ධියෙන් පස්සේ හම්බර්ට් ලොලිටා ඉන්න කැම්ප් එකට යනවා. එතනදී හම්බර්ට්ව දැක්ක ගමන් ඇය සතුටු වෙලා තාත්තා කියලා කතා කරනවා. ලොලිටා කාර් එකේ යන ගමන් අම්මා ගැන අහනවා. හම්බර්ට් කියනවා අම්මා අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වුණා කියලා. මේ වෙලාවේ ලොලිටා කාර් එකේ පිටිපස්සේ සීට් එකට ගිහින් ඇඳුම් මාරු කරගන්නවා. හම්බර්ට් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඇය ඇඳුම් මාරු කරගෙන ආවම හම්බර්ට් කියනවා මම ඔයා නැතුව හරිම පාළුවෙන් හිටිය කියලා. ලොලිටා කියනවා මම නම් ඔයා නැති හින්දා හරිම සන්තෝෂෙන් හිටියා කියලා. ඇය කියනවා ඔයා මට ආදරේ නැහැ. ඒ හින්දානේ මට කිස් එකක්වත් දෙන්නේ නැත්තේ කියලා. ඉතින් මේ වෙලාවේ හම්බර්ට් කායක නතර කරනවා. ලොලිටා හම්බර්ට්ගේ ඔඩොක්කුවට ඇවිත් ඔහුව කිස් කරනවා. එතකොට මෙතනට පොලිසියෙන් එනවා. ලොලිටා දඟකාර විදියට කියනවා අනේ අපිට පාඩුවේ ඉන්න දෙන්න කියලා. පොලිස් නිලධාරියාත් ඇය කී දේ විහිළුවකට අරගෙන hina වෙලා එතනින් යනවා. රෑ වුණ හින්දා අද හොටෙල් එකක නතර වෙන්න හම්බර්ට් තීරණය කරනවා. හම්බර්ට් හොටෙල් එකේ ලියකියවිලි බලන අතරේ ලොලිටා හොටෙල් එකේ ඉන්න බල්ලෙක් එක්ක සෙල්ලම් කරනවා. මේ බල්ලගේ අයිතිකාරයා කෝටිපති ව්‍යාපාරිකයෙක්. මැදි විහත් පව් කරමින් ඉන්න මේ ධනවතා ලොලිටා දිහා බලාගෙන ඉන්නවා. ඒ මනුස්සයා ලොලිටාට කියනවා මේ බල්ලා හැමෝටම කැමති නෑ. ලොලිටා අහනවා මොන වගේ අයටද මේ බල්ලා කැමති? මේ බල්ලා කැමති ලස්සන ගෑනු ළමයින්ට. හරියට ඔයා වගේ අයට.
මේක අහලා ලොලිටා ලස්සන හිනාවක් දානවා. ඉතින් රෑ ලොලිටාව කාමරේ නිදි කරවලා හම්බර්ට් එළියට එනවා. මෙතනදී අර ධනවත් පුද්ගලයා එක්ක හම්බර්ට් කතා බහක් ඇති වෙනවා. හම්බර්ට් කියනවා ඒ මගේ දුව කියලා. ඒ මනුස්සයා කියන මන් දන්නවා කියන්නේ බොරු කියලා. ඇයගේ අම්මා කොහෙද කියලා ඒ මනුස්සයා අහනවා. හම්බර්ට් කියනවා අම්මා මැරිලා කියලා. ඉතින් ඒ මනුස්සයා හම්බර්ට්ට කියනවා ලොලිටා එක්ක දවල් කෑමට එන්න කියලා. හම්බර්ට් මේ ආරාධනාව පිළිගන්නේ නැහැ. අපි හෙට උදේම මෙහෙන් යනවා කියලා හම්බර්ට් මේ මනුස්සයාව මගහැරලා යනවා. ඔහුට මේ මනුස්සයා ගැන සැකයක් ඇති වෙනවා. පහුවදා උදේ ලොලිටා කැම්ප් එකේදී කොල්ලෙක් එක්ක කරපු දේවල් ගැන හම්බර්ට්ට කියනවා. ඔයා ඇත්තටම මේ වගේ දේවල් කළාද කියලා හම්බර්ට් පුදුමෙන් අහනවා. ඔයාටත් ඒ දේවල් බලන්න ඕනද කියලා අහන ලොලිටා හම්බර්ට්ගේ කලිසම ගලවනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මේ දෙන්න ගෙදර යනවා. අතරමඟදී ලොලිටා කියනවා මගේ බඩ රිදෙනවා මට එළියට යන්න ඕන කියලා. මේ වෙලාවේ අය කියනවා ඔයා මට කරපු දේවල් හින්දා තමයි මගේ බඩ රිදෙන්නේ කියලා. මේ කතාවට හම්බර්ට් හොඳටම බය වෙනවා. මෙහෙම ගිහින් කායක පෙට්‍රල් ෂෙඩ් එක නවත්තනවා. ලොලිටා හම්බර්ට්ගේ මාරු කාසි ඉල්ලනවා අම්මට කෝල් කරන්න. හම්බර්ට් කියනවා චාලට්ට කතා කරන්න බෑ කියලා. ඇය අහනවා ඇයි කියලා. මෙතනදී හම්බර්ට් ඇයට කියනවා අම්මා මැරුණා කියලා. එදා රෑ මේ දෙන්න වෙනම තැන් දෙක නිදා ගන්නවා. ලොලිටා අම්මා ගැන හිතලා හොඳටම අඬනවා. අන්තිමට ලොලිටා හම්බර්ට් තුරුල් වෙනවා. මෙතනින් පස්සේ මේ දෙන්න හොඳට සතුටු වෙනවා. හැමතැනම ඇවිදින්න යනවා. මෙහෙම ටික දවසක් යද්දී ලොලිටාට හම්බර්ට් එක්ක ගෙවෙන මේ ජීවිතේ එපා වෙන්න ගන්නවා. හම්බර්ට් අලුත් පාසලකට ගුරුපත් වීමක් හදා ගන්නවා. ඒ පාසලටම ලොලිටාව ඇතුළත් කරගන්නේ ඇය තමන්ගේ දුව කියලයි. දවසක් ලොලිටා හම්බර්ට්ට කියනවා පාසලේ නාට්‍ය කණ්ඩායමට එකතු වෙන්න ඕනේ කියලා. හම්බර්ට් ඇයට ඒකට යන්න අවසර දෙන්නේ නැහැ. ලොලිටා තර්ක කරනවා. මගේ කැමැත්තටවත් මගේ අයිතියටවත් ඔයාට විරුද්ධ වෙන්න බෑ. මෙතනදී හම්බර්ට්ට තේරෙනවා තවදුරටත් ඇයව පාලනය කරන්න බෑ කියලා. ඔයා ආස දේවල් වගේම මං ආස දේවලුත් තියෙනවා කියලා ලොලිටා ආදරෙන් හම්බර්ට්ව තමන්ගේ පැත්තට අරන් ඔහුට ඕන දේ දීලා අවසරය ගන්නවා. හම්බර්ට් ලොලිටාගේ නාට්‍ය රිහර්සල් බලන්න එනවා. එතනදී දැනගන්නවා මේ නාට්‍ය ලියලා තියෙන්නේ එදා හොටෙල් එකේදී හම්බ වුණ ධනවත් මිනිසයා කියලා. මේ මිනිසයා කාලයක් තිස්සේ ලොලිටා එක්ක කතා බහ කරලා තියෙනවා කියලා හම්බර්ට් හොයාගන්නවා. එදාරේ හම්බර්ට් ලොලිටා එක්ක රණ්ඩු කරනවා. හම්බර්ට් ලොලිටාට කියනවා ඇයට දීපු මුදල් සේරම ආපහු ඕනේ කියලා. ඔහු හිතන්නේ ඇය මුදල් එකතු කරගෙන හොරෙන් පැනලා යයි කියලායි. ගිය සති දෙකේම ලොලිටා ක්ලාස් කට් කරලා තියෙනවා කියලා හම්බර්ට් හොයාගන්නවා. මේ ගැන අහද්දි ලොලිටා ඔහුට කියනවා මම මේ දවස්වල මගේ යාළුවා එක්ක ඩ්‍රාමා ප්‍රැක්ටිස් කියලා. හම්බර්ට් යාළුවට කතා කරලා මේ ගැන අහනවා. ඇයත් කියනවා ඔව් අපි ඩ්‍රාමා ප්‍රැක්ටිස් කරනවා කියලා. ඒත් දැන් හම්බර්ට් ලොලිටා විශ්වාස නැහැ. ඔහු ඈත් එක්ක නිතරම රණ්ඩු වෙනවා. හම්බර්ට් හිතනවා ලොලිටා කොයි වෙලාවෙ හරි ඔහුව දාලා පැනලා යයි කියලා. හම්බර්ට් මෙතනදිත් ඇයගෙන් සල්ලි ඉල්ලනවා. මේ වෙලාවේ ඇය කියනවා මං ඒව හම්බ කළේ මගේ දේවල් ඔයාට දීලා කියලා. එකපාරටම හම්බර්ට් ඇයගේ කම්මුලට ගහනවා. අම්මා මැරුවා වගේ මාවත් මරලා දාන්නද හදන්නේ කියලා ලොලිටා කේන්තියෙන් අහනවා. හම්බර්ට් ඇයව නතර කරන්න හැදුවත් ලොලිටා රණ්ඩු වෙලා මෙතනින් පැනලා යනවා. හම්බර්ට් ඇයගේ පස්සෙන් යනවා. එතකොට ඔහු දකිනවා ලොලිටා කාට හරි කෝල් කරනවා. හම්බර්ට් එතනට එද්දිම ඇය ෆෝන් එක තියලා කියනවා මං හැදුවා ඔයාට කතා කරන්න. එතකොට මෙන්න ඔයා ආවා කියලා. ලොලිටා කියනවා මට මෙහෙ ඉන්න බෑ. අපි මෙහින් යමු. මේ පාර ඔයා එන්න ඕනේ මම කියන තැනකට යන්න. ඉතින් හම්බර්ට් ඇයගේ මේ ඉල්ලීමට කැමති වෙනවා. ලොලිටා කියනවා වේල්ස් වලට යමු කියලා. හම්බර්ට් ඒ ඇයි කියලා ඇහුවත් ඇය කියනවා එදාට ඒ උත්සවයක් තියෙනවා. මට එදාට එතන ඉන්න ඕනේ කියලා. ඉතින් ලොලිටා පුදුම උනන්දුවකින් මැප් එකෙන් පාර එහෙමත් හොයලා කියනවා. මේ වෙලාවේ හම්බර්ට් දකිනවා කාර් එකක් එයාලගේ පස්සෙන් එනවා. ඒ කාර් එකේ නම්බර් එක ලියා ගන්න කියලා හම්බර්ට් ලොලිටාට කියනවා. කාර් එක තාමත් ෆලෝ කරනවද කියලා බල හම්බර්ට් ඩ්‍රයිව් කරනවා. මේ වෙලාවේ හම්බර්ට්ගේ කාර් එකේ ටයර් එකක් යනවා. එතකොටම අර පස්සෙන් ආපු කාර් එකත් එතනට එනවා. හම්බර්ට් කුතුහලෙන් ඒ කාර් එකේ කවුද ආවේ බලන්න යනවා. එතකොටම ලොලිටා කාර් එක ස්ටාර්ට් කරගෙන ඉස්සරහට යනවා. හම්බර්ට් දුවලා ගිහින් කොහොම හරි කාර් එක නතර කරගන්නවා. මේ වෙලාවේ හම්බර්ට්ට තේරෙනවා ලොලිටා පැනලා යන්න හැදුවා කියලා. ඉතින් මේ දෙන්න මෙතනින් යනවා. හම්බර්ට් ලොලිටාට කියනවා අර වාහනේ නම්බර එක ලියාගත්ත නේද? ඒක මෙහෙට දෙන්න කියලා. ලොලිටා ඒ නම්බර එක හොයාගන්න බැරි වෙන්න ඒක උඩ කුරුටු ගාලා තියෙනවා දැක්කහම හම්බර්ට් හොඳටම කේන්ති යනවා. තරහ ඉවස ගන්න බැරුව ඔහු ඇයගේ කම්මුලට ගහනවා. ලොලිටා කාර් එකෙන් බහලා දුවනවා. හම්බර්ට් ඇයගේ පස්සෙන් දුවලා ඇයව බදාගෙන සමාව ගන්නවා. මේ දෙන්න එදා හොටෙල් එක නවතිනවා. හම්බර්ට් සැලූන් එකට ගිහින් රැවුල කපාගෙන එද්දි ලොලිටා කාමරේ ඉන්නවා. හැබැයි ඇයගේ මොකද්ද අමුත්තක් හම්බර්ට්ට පේනවා. කකුල් වල මඩ ගෑවිලා තියෙනවා. තොල් වල ලිප්ස්ටික් මූණේ හැමතැනම ගෑවිලා. හම්බර්ට් අහනවා "වා කොහෙද ගියේ" කියලා. ඇය කියනවා "මං කොහෙවත් ගියේ නැහැ" කියලා. "මං කාමරේම හිටියේ" කියනවා. හම්බර්ට් ඇයගෙන් අහනවා "ඔයාට මෙහෙම දෙයක් කළේ කවුද" කියලා. ලොලිටා කිසිම දෙයක් නොකිය hina වෙලා හම්බර්ට්ව කිස් කරනවා. හම්බර්ට් ලොලිටාව හොස්පිටල් ඇඩ්මිට් කරනවා. ඩොක්ටර් හම්බර්ට්ට ගෙදර යන්න කියනවා. පහුවදා හොස්පිටල් එකට කෝල් කරලා ලොලිටා ගැන අහපුවාම එහෙන් කියනවා ලොලිටා යාගේ අංකල් එක්ක මෙහෙන් ගියා කියලා. හම්බර්ට් ඒ මනුස්සයාගේ පෙනුම ගැන අහනවා. නර්ස් කියන විස්තරෙන් ඔහු තේරුම් ගන්නවා ඒ අර පෝසත් මිනිහා කියලා. හම්බර්ට් හොඳටම කලබල වෙනවා. ඔහු හොස්පිටල් එකට යනවා. හොස්පිටල් රූම් එකේ විසිකරපු මල් වගේක් තියෙනවා. හම්බර්ට් පිස්සෙක් වගේ ඩොක්ටර්ටත් ගහලා මගේ ලොලිටා කොහෙද අහනවා. පොලිසිය එතනට එද්දි හම්බර්ට් තමන්ගෙන් වුණ වැරද්දට සමාව ගන්නවා. ඔහු ලොලිටාව හෙව්වත් හොයාගන්න බැරි වෙනවා. හම්බර්ට් ආපහු ගමට යනවා. අවුරුදු 3කට පස්සේ හම්බර්ට් ලොලිටාගෙන් ලියුමක් ලැබෙනවා.
ඇය මැරි කරලා දැන් ප්‍රෙග්නන්ට් කියලා ඒ ලියුම ලියලා තියෙනවා. ඔයාට පුළුවන් නම් මට සල්ලි ටිකක් එවන්න කියලා ඇය ඉල්ලීමක් කරලා තියෙනවා. මං දැන් ගොඩක් දුක් විඳිනවා කියලා ඇය ලියලා තියෙනවා. ඉතින් හම්බර්ට් ඇයව බලන්න යනවා. හම්බර්ට්ට පේනවා දැන් ලොලිටා ගොඩක් වෙනස් කියලා. ලොලිටාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඇය හම්බර්ට්ව ගේ ඇතුළට ගන්නවා. කතා බහෙන් ලොලිටාට තේරෙනවා හම්බර්ට් තාමත් අර පෝසත් මිනිහව හොයනවා කියලා. ලොලිටා ඔහුට තේරුම් කරලා දෙනවා තමන්ගේ හස්බන්ඩ් මේ කිසි දෙයකට වැරදිකාරයෙක් නෙවෙයි කියලා. මේ වෙලාවේ ඇය තමන්ගේ හස්බන්ඩ්ව හම්බර්ට්ට පෙන්නනවා. ලොලිටා කියනවා මංගේ පෝසත් මිනිහට කැමැත්තෙන් හිටියා කියලා. හම්බර්ට් අහනවා එතකොට මම ඔයාගේ ජීවිතේ කොහොම තැනකද තියලා තිබුණේ කියලා. මේ වෙලාවේ ඇය කියනවා පෝසත් මිනිහා පොඩි කෙල්ලන්ව ගෙදර ගෙනල්ලා එක එක විදිහේ වීඩියෝ හදනවා කියලා. තමන්ට ඕන උනේ මේ මිනිහත් එක්ක ජීවත් වෙන්න මිසක් වීඩියෝ වලට ඉන්න නෙවෙයි කියලා ඇය කියනවා. මේ හින්දා පෝසත් මිනිහා ලොලිටාව ගෙදරින් පන්නගෙන තියනවා. හම්බර්ට් අහනවා ආපහු ඔයා මගේ ළඟට එනවද කියලා. ලොලිටා අහනවා මං ඔයත් එක්ක නිදා ගන්නවට මට සල්ලි ගෙවනවද කියලා. එහෙම නොකලත් මං ඔයාට සල්ලි දෙනවා කියලා හම්බර්ට් ඇයට ලොකු මුදලක් දෙනවා. ලොලිටා පුදුම වෙනවා. හම්බර්ට් ආයෙත් අහනවා මාත් එක්ක යමුද කියලා. ඒත් ලොලිටා සමාව ඉල්ලලා කියනවා මට දැන් ඒක කරන්න බෑ කියලා. හම්බර්ට් යන්න ලෑස්ති වෙලා අහනවා මං ඔයාට කරපු දේවල් වලට මට සමාව දෙනවද කියලා. ලොලිටා ඒකට උත්තර දෙන්නේ නැහැ. ඔයා මගේ බල්ලට ගුඩ් බයි කියලා මෙහෙන් යන්න. ලොලිටා එහෙම කියනවා. හම්බර්ට් පෝසත් මිනිහා ගෙදරට යනවා. ගිහින් ඒ මිනිහට වෙඩි තියලා මරලා දානවා. ඊට පස්සේ ලොලිටා ගැන හිත හම්බර්ට් සිහි කල්පනාවක් නැතුව කාර් එක ඩ්‍රයිව් කරගෙන යනවා. හම්බර්ට් පොලිසියට අහු වෙනවා. පෝසත් මිනිහා මරපු වරදට හම්බර්ට් හිරේට යනවා. ඔහු හිරේදීම මැරෙනවා. ඊට පස්සේ ලොලිටත් එයාගේ දරුවා ලැබෙන්න ගිහින් අමාරු වෙලා ජීවිතෙන් සමු ගන්නවා. ඔන්න ඔහොමයි හම්බර්ට්ගේ ලොලිටාගේ කතාව නිමාවටපත් වෙන්නේ. ඉතින් මේ වගේම ලස්සන ෆිල්ම් සිංහලෙන් බලන්න SL ෆිල්ම් රෝල් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාට සුබ දවසක්.